ඇත්තට මේ ගමේ හොල්මන් ඉන්නවද? අර අංකල් කීපු දෙයි තඩිබඩියාගේ තාත්තට වෙන දෙයි බැලුවම ඇත්තට මේ ගමේ හොල්මන් ඉන්නවා වගේ. තඩිබඩියාගෙන් අහනෝනේ යාගේ තාත්තයි ගොවිපළ කොහෙද තියෙන්නේ කියලා. අම්බෝ ඊට පස්සේ අර මොකද අත්තලා තනින් මොනවද හිතේ තියෙන්නේ කතා කරපන්. ඊට පස්සේ අනිවාර්යෙන් එතන ඉන්න අම්බෝ හරි. ඒ අඩෝ මොනවද උඹ දොඩ ඉන්නේ? ඒ අඩෝ රශ්මික. ඒ තොට තමයි යකෝ රශ්මික. ඇයි බං? බං මොනවද බං ඔතන හිතේ තියෙන්නේ? නෑ බං මං හිතේ හිටියේ. ඇත්තට මේ ගමේ හොල්මන් ඉන්නවද කියලා. අන්න ඉතින් පටන් ගත්තා. මම ඕක තමයි යකෝ මේට ආපු වෙලාව ඉන්න තවසලට කියන්නේ මේ යකෙක් ඉන්නවා කියලා. කොහෙද විශ්වාස කරේ නෑනේ. අඩේ උඹලා මේ මොනවද කියවන්නේ? තෝ මුංගලෙක් දෙයක්ව මෙච්චරලා කතා කරපියොත් තේරුන්නේ නැද්ද? මෙච්චරලා කීව එකක්වත් තේරුන්නේ නැද්ද? හොල්මනක් කියන වචනයක්වත් ඇහුණා තෝ මුංගල් බල්ලෙක්ද? කූල් මොකක්ද? මේ ගමේ හොල්මන් ඉන්නවා ගැනයි මේ හරක්ට වෙන දේ ගැනයි දන්න කවුරු වැඩි මහල්ලෙක් කවුරු ඇති බං අපි යාගෙන් අහමු. අඩේ උනාට එහෙම කවුරුත් නෑ බං. එහෙනම් අපි මේ ගැන හොයමු බං. අඩෝ මේ උඹලා කරන්න යන වැඩේ නම් එච්චර හරි නෑ. අපි ඔය එළවලු වලට මොනවද වෙන්නේ කියලා බලමු. අදම ගිහින් මේ දැම්මම එළවලු වලට මොනවා වුණත් අපිට මොකද බං අපි බලන්නේ එළදෙනුන්ට මොනවද වෙන්නේ කියලා. තෝ පිස්සෙද්ද බං? උඹේ මොලේ පුස්කාලද බං? නෑ බං මල කඩ බැඳිලා. දැඩිවලිය දැන් අපි ඔය ඒකේ තාත්තගේ වැඩපොළ ළඟට එක්කන් යනවා. වැඩපොළ නෙවෙයි මං ගොවිපළට සෝරි මගෙත් නිකන් අවුල පුස්කාලද කොහෙද? හරි මෙතන කීව ඉන්නේ නැතුව අපි යන්කෝ බලන්න. හරියා යන්කෝ බලන්න. ඒ වරෙන් කරා. අනේ දෙයියනේ අපිට මොනවා වෙන්නේ යනවද වන්දා? ඉල්ලන් කා ගන්නද කොහෙද අපිත් යන්නේ? යකෝ සුබ ගමනක් යද්දි ඔයගේ කතා කියන්න එපා යකෝ. සුබ ගමනක් යකෝ යකෙක්ව බලන්න යන්නේ. යකේ තේරුම් ගනින්. අම්මෝ මෙතන දැක්ක ගමන්ම බය හිතනවනේ බොල. අයියෝ යකත් කොයින් එයිද වන්දා? අඩෝ මේක නම් එච්චර හොඳ අයිඩියා එකක් නෙමෙයි බං. අපි ආයෙත් යන්න. දැන් ඉතින් මොනවා කරන්නද? ආපු එකේ බලලා යමු. මధుරෝ කනවා. අඩේ ඊළඟට මధుරෝ නම් නෙමෙයි කණ්ඩෙන්නේ යකා තමයි අපිව කණ්ඩෙන්නේ චෝර එකට. අඩේ දැන් ඉතරයි මෙතනට ආවෙත් කියලා. ඒමි උඹලට මතකද බචන් අර රන් කෙවිට එකෙත් උන් අර ඇස් දෙකේ මොනවාද ගෑවට පස්සේ තමයි අර යකා පෙන්නේ. මේකෙත් එහෙම සින්නයක් දැන් නෑනේ. මාර වැඩේ වෙන්නේ මොනතෙම නිකන් හරි අත්තරම ගොපලයක් එක්කුනොත් එහෙම අපිට පේන්නේ නෑ. අපේ ළඟම ඉන්න ඇතිනේ. අනේ මන්ද සමහර විට පේන්නේ නේ. බලන්නේ මොකෝ. ඌණන් ගොපලයක් එක්ක එන්න බෑ. ෂුවර් එකට. ඌ ඇවිල්ලා මොනවද මේ මරනවද බං? ගොපලයක් මරන්නේ නෑ. කාවද මරන්නේ බං? උඹව බං උඹව මරන්න එන්නේ ඌ. අපිට කොල්ලයක් දාලා කිව්වා. මාවද මරන්නේ නේ? අයියෝ ඇයි බං මාව විතර මරන්නේ නේ? යකෝ අපි මේ කතා කරේ රන් කෙවිටිනේ බං රන් කෙවිට එකේ ගොපලයක් ආවිල්ලා මරන්නේ නෑනේ බං හරක්ව. දන්නවනේ හරක්. කාද මරන්නේ කියලා යකෝ අපි මේ කතා කරන්නේ දැන් මේ ඉන්න එළදෙනු මැරෙනවනේ උඹලා ගමේ ඉන්න ගොපලයක් ආවිල්ලා එළදෙනුන් ඔය හරකුන් ඔය ආරක්ෂා කරනවා. ඒත් මේකේ ඉන්න යකෙක්ට මොකෙද්ද මන්දා එළදෙනුන්ව මරලා දානවා. ඒකත් කෙට්ටුලා යනවා එළදෙනු මොනවා කරන්නවත් දන්නේ නැහැ ඉතින්. සමහර විට මේක මිනිස්සුන් ගොඩක් වෙන්නේ නැති බං. ඒක තමයි මාත්දලේ. යකා කොහමද ඔයගොල්ලන්ට කෝල් ගන්නේ? යකෝ දැන් ද උඹට ඒක තේරෙන්නේ? මෝඩ යකෙක් නේ බං ඔබ. බලන් ඇද්දි. යකෝ මට මොනවාර සද්දයක් කියවන්නේ බං. අර පැත්තෙන් පොඩක් යමුද බලන්න. අඩේ බය කරන්න එපා බං. හරි යන්කෝ බලන්න මොකද මේ සද්ද කියලා. අඩේ මේ වැඩ නැත්තේ? ඔව් යකෝ පුච්චන්න දාලා යකෝ කවුද යකෝ මේ වැඩේ කරේ? ඒ අපි මෙතනින් යන් නැත්නම් අපි කරා කළේ ඉතින් මේ වැඩේ. යන් අම්බෝ. ඒයි මම ඉන්න තැන තමුසලා මොනවද කරන්නේ? ඒයි පොඩි උන් ටික. තාරක මෙතන යකෙක් යකේ. අනේ අපිට සමහරවිට අපි මෙතන යන්න දැක්කලා. දැන් මම තමුසලාව අතාරින්නේ නැහැ. තමුසලා මං හරකා මරණ එකක් දැක්කා. දැන් මං තමුසලාව මරන්න යන්නේ. ඔය ඇත්තට දැම්මුත් නෑ වගේ ඒක නෙවෙයි අම්බෝ මේ හඬකෝ අපි දැක්කේ නෑ ඔයා හරි මේ හරකා මැරුවා කියලා. අපි දැක්කේ මේ හරකෙක් පිච්චිලා ඉන්නා විතරයි. ඔයා මේ කියන්නේ ඉතින් ඔයා තමයි මැරුවේ කියලා. ඔයාම ඔයාගේ වැරද්ද පිළිගත්තේ. ඒකට අපි මොනා කරන්නද? අඩේ මම වැඩේ හවුකල දුන්නා වගේනේ. ෂික්. ඔයා දැන් අපිව කන්න දෙන්නේ එක එක්කෙනාව. අනේ අපිට සමා වෙන්නකෝ. එහෙනම් තමුසේනේ හරක්ව මරන්නේ. ඒ හරක් නෙමෙයි මල්ලි. එළදෙන. මම ඒගොල්ලන්ව මරන්න නෙමෙයි හදන්නේ. මේ තිස්සම කුක්කු බොනවා. ඒගොල්ලන් එතකොට කෙට්ටු වෙලා මැරෙනවා. ඒකට මොන කරන්න දෙන්නේ? ඒක මගේ පලිය නෙමෙයි. කුක්කු බොනවා. මොකක්ද කියන්නේ?
ඔව් මල්ලි ඔව්. ඒක නෙමෙයි මට වයස කීයද කියන්නකෝ. මගේ වයස තමයි මම දන්නේ නැහැ. මොකක්? තමාගේ වයස දන්නේ නැද්ද බොල? නෑ මං වගේ වයස ඇවිත් ඔච්චර ලොකු වෙලා කිරිවලට කුක්කු කියනවනේ. ඔන්න ඒකයි. ඒකත් යකික් කියලා. ඒකට එහෙමද කියන්නේ? මම අදමයි දන්නේ. දැන්වත් අපිට යන්න අවසරයි. නැත. ඒක නෙමෙයි. ඔයගොල්ලෝ මාව දැක ගමන් බයවත් හිතෙන්නේ නැද්ද? එකපාරයි බය වුනේ. වෙන කට්ටිය නම් වෙලාවට දුවලත් එක්ක. ඔයාට වැඩිය දරුණු යකෙක් අපි දැකලා තියෙනවා. ඔන්න ඒකයි ප්‍රශ්නේ. මට වඩා දරුණියක් ඔය එක එකක් නෑ. දැන් මම පෙන්නන්නම් මගේ දරුණුකම. අඩෝ තාරක රන් කෙවිත ඔබේ අතේ. Oh shit. රන් කෙවිත මගේ අතේ. ස්තුතියි අකා හොයා මට රන් කෙවිත දුන්නට. වලලලලා ගෑවා එකපාරට රන් කෙවිතයි මගේ අතේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. රන් කෙවිත වහම මට දෙනවා. නැත්තම් කරන්දේ මමවත් දන්නේ ඒ කැටය අපතේ ඔයා දන්නේ නැද්ද දෙයක් දුන්න මේ දේ ඉල්ලන්න හොඳ නෑ කියලා. කවුද කැතයා කවුද අපතයා? තාජ්ජා බතලයා. ඔමිට පන්තෝව. තෝතන් මුලින්ම මරන්නේ. මේවරින් මුලින්ම අතක් තියලා පෙන්නන්න. ඉන්නකම තියලා පෙන්නන්නම්කෝ. අත තියන්න නැතුව තමයි සූස්සනවා බලන්න. මොකක්? යාළුවනේ මාව පාවෙනවනේ. ඒ අඩෝ බන්ටු බිමට වරෙන්. මට එන්න පුළුවන් නම් මං එනවනේ. ඒක මේ යකාගේ වැඩක් බං. අඩෝ තාරක උඹ ළඟ නේද ඔය රන් කෙවිත තියෙන්නේ. මොකක් හරි කරපන්. අනේ ඔව් තාරක උඹ ගාවනේ ඔබ තියෙන්නේ ගල් බිල්ලෙක් වගේ බලන් ඉන්න නැතුව මොනවා හරි කරනවකෝ. අයිව මොනවයි කරන්නම්කෝ. උඩපල ගත්තත් පැත්තක් උඩ ඉන්න මගේ බන්ටු බිමට වරවර. අම්බෝ යකා දැන් ඔයගේ සෙල්ලම ඉවරයි. යකා නැති වේවා. ෂිට් පොඩි ළමයි කට්ටියකින් පෙරදුනානේ. නෑ. යීපී. දැන් ඉතින් ඔගේ සුපියාතල ගැතම මචං ගන්න දෙන්නේ. හරි අපි දැන් මුලින් මෙතනින් යන්කෝ. හොඳටම රෑත් වෙලා. පොඩ්ඩක් හිටම මේ කෙවිත පොඩ්ඩක් දිග වැඩි මචං. මේ කෙවිත පොඩ්ඩක් අපි පොඩි කරමු. කෙවිත පොඩි ඒවා. දැන් ගානට කෙවිත අපි යන්නේ නැත්තම් මෙතන හරක පිච්චිලා තියෙන කොට අපි වහු කර කවුරුද දන්නවනේ යන්. The next day. රින් තාරක කොට වේවා. අඩේ ඇත්තට මේක උනා තාරක පත්තම කොට උනානේ. ඒ කියන්නේ මේකේ හැම මායා බලයක්ම පුළුවන් බං අපිට ඕනම දෙයක් මේකෙන් කරන්න පුළුවන් එන. යකෝ ඔය ඉතින් පොඩි වුණා. මොනාරි මන්දනයක්වත් ඉතින් හිතුවද? නෑ යකෝ නෑ. යකෝ මේක දෙන කොහොමද මෙච්චර ලොකුනේ යකෝ? මේ අදත් එක ලොකු වෙලානේ යකෝ. මොකද්ද උනේ? යකෝ උඹලා මෙච්චර උස ගිහිල්ලා යකෝ මගේ වර්ධනේ මොනාර ප්‍රශ්නයක්ද බං? නෑ බං අපි මේ රන් කැවිටින් උඹව පොඩි කලේ. වැඩ කරනවාද කියලා බලන්න. සමහර වෙලාවට බැටරි බෑලා තිබුත් ඒකයි. යකෝක බැටරි බාන සෙල්ලම් බොඩක් හේතු අනික චෙක් කරන්නත් තිබුණේ මාමද. යකෝ ඊයේ යකාව නැති කරද්දි තේරුන්නේ නැද්ද ඔක වැඩ කරනවා කියලා. යකෝ උදේ පාන්දරේ මකා උස්සනවනේ බං. මොකද හරි ගැස්සපන්. කූල් බ්‍රෝ. හරි. ඔමිට පන් ඉතින්. හරි කියුට් අනේ චූටි රෙද්දි. අටුරු මිතුරු සෙල්ලම් මිතුරු තාරක හිටපු සයිස් එකටම හරි ගස්සන්නේ. ආයිත් ඔයගේ ගොංගන කරන්න එපා මේ. මම බය වුණ තරමක් හම්බෝ මට දවසක් විතර ආවා. පොඩි උඹට කොටා කියයි කුරුමිට්ටා කියයි. හප්පා කොච්චරක් නම් බය වුණාද? හරි දැන් අපි පොඩ්ඩක් එළියට ගිහලා ඔකෙන් පොඩි අතල්ලක් ගමු ගයිස්. සුපුන් මට පොඩ්ඩක් ඕක දෙන්න කොනේ. බෑ අයියේ ඔබ මේක තියා මොනවා කරන්නද? අනේ පොඩි වැඩකට මම පොඩ්ඩක් දීපන්කෝ. අනේ ප්ලීස්. හරි ඔච්චර මෙයා වෙන්න ඕනේ නෑ. පවුලේ පොඩි කොල්ලා. දැන් බලමු මේක වැඩ කරයිද කියලා. ඔව් මොක මගේ පැත්තට දික් කරන්න එපා බා. නෑ උඹලා නෙමෙයි කරන්න යන්නේ. සෙල්ලම් යාළුවා මේ විත්තියට පනේවා. පනේවා. මට පනාවනේ. අඩෝ බලන්කෝ. ඔය කට්ටියකින් කවුද දන්නේ මට පණ දුන්නේ. නමුත් ඒ පණ දුන්න ළමයාට ස්තුතියි. මට හරි සතුටුයි. යීපී. පන නැති වේවා. මොනවද කිව්වේ පණ නැති ඒවා? මාව දැම්ම මරගෙන තඩි බතලයා. ඔමිට පන්කෝ තමුස්ලාගේ ගේ කඩලා දාන්න ඕනේ. බෝල් මුසලයා. තොර හොඳක්ම වෙන්නේ තඩියා. මම කියන්නේ තා පොඩ්ඩේ මොනවාරි කියයිද දන්නේ. හොඳට නැති උනා ඉක්මනින්ම.
ඇයි බං ඌව නැති කරේ කවුනේ ආව් ඌ මර දැඩි බතලයක් කිව්වා යකෝ ඉතින් තෝ ඌව නැති කරන්න නැතුවනේ ඒකනේ ඌ එහෙම කිව්වේ තොට දැඩි බතලයා නෙමෙයි කියන්න ඕනේ වෙන මොකක් කරේ තා කියන්න ඕනේ යා හොඳලාට ඒක කිව්වා තා පොඩ්ඩක් කළා හිටියා නම් උඹට හොඳ දේවල් ටිකක් කියයි කො දීපන් ඕක මෙන්න මෙතනට ආව මෙතන මගුලක් කරන්න යන් අපි පොඩ්ඩක් එළියට පොඩ්ඩක් යන්කෝ හා මම මේ කොයිද ඉන්නේ මම මේ ඉන්නේ අර ත්‍රිකුණාමලයි බීච් එකේ නේද නෑ ඔය පොඩි උන්ට දෙනා තුදෙන මිනිහ හතර පහක් විතර හිටියා උන් පොඩි කට්ටිය මං අතාරින්නේ නෑ පලිය ගන්නවා මම ඔමිට පංකෝ උඹලා එක එක්කෙනාව මම කපනවා කැඩි වලට Good morning. අරුද මන් දැන් කොච්චරද මැසේජ් දාලා එච්චර තමයි අපි ඉවරයි. අයියෝ බය වෙන්න බාවන් කිව්වා මේක බලලා ඉතින් like කරලා subscribe කරලා